නපුරාට අණකිරීමේ යෙදුම සර්ව බල පරාක්‍රම දෙවි මහෝත්තමයාණන්ගේ රැකවරණේ බලයෙන්ද අති ශුද්ධ වූ කන්‍යා මාතාවන් තුළ මිනිස් බවගත් මරණය ජයගෙන උත්ථාන වූ ගැලවුම් කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ රැකවරණේ බලයෙන්ද ලෝකය පාරිශුද්ධවත් කරන අති පාරිශුද්ධ වූ ශුද්ධාත්මයන්ගේ රැකවරණේ බලයෙන්ද ලොව එහා මෙහා ඇවිදිමින් මිනිස් සංහතිය මුලා කිරීමටද සභාවට පීඩා කිරීමටද දෙවියන් වහන්සේගේ තෝරාගත් අයට හිරිහැර කිරීමටද ඔවුන් බොල් ධාන්‍යමෙන් විසිරුවා හැරීමටද ලැහැස්ති වී සිටින සියලුම අශුද්ධ නපුරු බලවේගයනට නිරාපාතාරයට පලා යන්නට අණ කරමු. නාසරෙත්හි ජේසුස් හමිඳුන්ගේ ශ්‍රී නාමයෙන් පලවා හැරියා වූද ගැලවුම් කාරයාණන්ගේ ශ්‍රී රුධිරේ බලයෙන් පොළවේ බඳිනු ලැබුවා වූද සියලු අශුද්ධ බලවේගයෙන් දුෂ්ටාරූපියන් නිරාදූතයන් වන තොප විසින් දැනගත යුතු වගනම් නාසරෙත්හි ජේසුස් හමිඳුන්ගේ කුරුසියේ මරණයෙන් ගලවනු ලැබුවා වූද ශ්‍රී ලේ වලින් සෝදනු ලැබුවා වූද ඔවුන් වහන්සේගේ ශ්‍රී වන කැලැල් වලින් පිරිසිදු කරනු ලැබුවා වූද කුරුසියේ ඇනවලින් මුද්‍රා තබනු ලැබුවා වූද දේව මාතාවන්ගේ නිර්මල පිළිසිඳීමෙන් අලුතින් ජනිත කරනු ලැබුවා වූද සියලු ප්‍රාණ පරිත්‍යාගවරුන්ගේ හෙළු ලේවල බලයෙන් ශක්තිමත් කරනු ලැබුවා වූද මනුෂ්‍යයන් සිර අඩස්සි නොකිරීමටත් තොපගේ යක්ෂ මන්ත්‍ර බල යක්ෂ ගුරුකම් බල යක්ෂ මායම් බල හදිහෝනියම් බල සියලු අශුද්ධ ආත්ම බල දැවී තැලී පොඩි වී අලු වී සුණු විසුණු වී යන්නට මෙසේ අපි අණ කරමු. තවද අපල කේන්දර බැලීම වේලාව බැලීම නැකත් බැලීම අනාදියෙන් මනුෂ්‍යාව නොරවටන ලෙස තොපට අණ කරමු. ඔවුන් වහන්සේ ළඟට පැමිණෙන සියලුම දෙනාගේ ගැලවීමට කැමැති වන දෙවි පියාණන් වහන්සේ තොපට දෙන අණ මේ බව දැනගනිව්. නිරයට පලා යාමට දුෂ්ට ආත්මයන්න් වන තොප හට පියාණන් වහන්සේ අණ කරන සේක. පුත්‍ර වන දෙවියන් වහන්සේ තොපට අණ කරන සේක. ශුද්ධාත්මයන්න් වහන්සේ තොපට අණ කරන සේක. ජීවමාන දෙවියන් වහන්සේගේද සත්‍ය වූ දෙවියන් වහන්සේගේද පාරිශුද්ධ දෙවියන් වහන්සේගේද නාමයෙන් පලා යන ලෙස අපි තොපට අණ කරමු. මිනිස් වර්ගයා මුලා කරන තොපගේ රැවටිලිදායක ක්‍රියාද දුෂ්ට ක්‍රියාද කෙලවර කරව. සදා බලති දෙවියන් වහන්සේගේ හස්තයට යටත් වෙව්. දනගසා යාඥා කරන්න. යාඥා කරම්හ. සර්ව බලධාරී දෙවි පියාණනේ ලෝකාග්‍ර වූ පුත්‍රයාණෙනි පාරිශුද්ධ වූ ශුද්ධාත්මයාණෙනි අපි ඔබ වහන්සේට නමස්කාර කරමු. ඔබ වහන්සේ සම්මුඛයෙහි ෂට්ඨාංගයෙන් වැඳ වැටි දුෂ්ට යක්ෂයාගෙන් පැමිණෙන ශාරීරික හා ආත්මික මලපත් වලින්ද උගේ වහල් බවින්ද අප මුදාගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. සමිදානනි ඔබ වහන්සේගේ මහෝත්තම බලයෙන් සියලුම උවදුරු වලින් අප නිතර ආරක්ෂා කළ මැනව. දැනටමත් ඔබ වහන්සේ අප සැම නපුරාගෙන් ආරක්ෂා කර ඇති බවද ඌට අප අතරින් දුර්වීමට අණ කර ඇති බවද අපි තරයේ විශ්වාස කරමු. යක්ෂයාගේ බලපෑම් වලින් තොරව ජීවත් වීමට ඔබ වහන්සේගේ බලය ක්‍රිස්තුන් වහන්සේ මගින් ශුද්ධාත්මයන්න් වහන්සේ තුලින් අප සැමට දානය කර ඇති බවද අපි විශ්වාස කරමු. ඔබ වහන්සේගේ දානය කර ඇති මේ හැම වරප්‍රසාදයක් උදෙසාම අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට සදහටම මහිමයත් ගෞරවයත් අත්වේවා. ආමෙන්. මේ කීදේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ඔබ සැමට ලැබේවා. ආමෙන්.